අපි බලමු හරියට බිරිඳ වඳුර ගන්න පුළුවන්කම ලැබෙයිද කියලා. වට්ට ගත්තා. පටන් ගත්තා. සභාවේ කටයුතු සඳහා දැන් පැමිණෙන මොහොත. ඉතින් අපි ගෞරවයෙන් පිළිගන්නවා ජාතික ජන බලවේගයේ උළෙල්පොළ කොට්ටාස සමග අවුරුදු උත්සවය තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. අද දවසේ තරඟ බොහෝමයක් තියෙනවා. පැමිණිලා ඉන්න ඕගොල්ලෝ හැමෝටම පොදල් පහන්සල දැරීම සඳහා දැන් අසල්වැසියෝ සංවිධානයේ අනුශාසකතුමන් සුමන්දාස මහත්මයාත් එකතු වෙනවා. මේ අපේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් අප කැප වෙමින් නාම එක්පාසුනේ යහපත් ක්‍රියාවල. සමසවුණු හැමගිදරම අවසන් කරන ජයග්‍රාහකයන් පිය වෙනවා. දෙකයි. ඔම්පණන් ගත්තා. පොල් ගෑමේ තරඟය ආරම්භ වුණා. තරඟකාරියන් සිව් දෙනෙක්. එක් පොල් බෑවක් ඉවර වෙන මට්ටමක තියෙන්නේ. අපි බලමු දෙවෙනි පොල් බෑය මේ විදිහට ගානවා. ඒ අතරේ අලියට ඇස තැබීමේ තරඟය ක්‍රියාත්මක වෙනවා. පුංචි තරඟකාරියක්. බලන අලියෙක් හොයාගෙන යන ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ. මොකද අපේ අලිය ඉන්න බා එහෙනම් උඹට පේන එහෙනම් මේ පහ කිව්ව කොහොමද? පහ කිව්වේ කනවද? ඔයා බැලලා බලන්න උනේ.
පුංචි තරඟකරුවෙක් එනව තරඟය සඳහා. කොහොමද සහන? හරියටම හොඬ වැලේම තිබ්බා. හරි හැමෝම ලෑස්ති. කොළපත දීමේ තරඟය අපි දැන් ආරම්භ කරනවා. අඩේ පොඩි එකේ හරි. අවුරුදු 15 30 අතර ඇන්ද මතින් ජිල් බෝල හෝ මාර කිරීමේ තරඟයයි අපි දැන් ආරම්භ කර තිබෙන්නේ. පේනවා තාම ජිල් බෝල හොයනවා. වෙන විනාඩි 5ම මේක හොයයිද මන්ද? ගත්තා. සාර්ථකව මාරු වෙනවා. වට්ට ගත්තා. හරි සාර්ථකව පාස් කරනවා. වට්ට ගත්තා. ඔන්න මං හිතන්නේ දැන් තරඟකරුවන් දෙන්නෙක් දෙකයි එකයි යන්න හරි. විනාඩි 5යි තියෙන වැඩේට ඔන්න දෙන්නම එකම වෙලාවෙ ගන්නවා. අපි බලමු වැඩේ යනවා. හරි. මෙතෙත් ඔන්න වැඩේ යනවා. හරි. හොඳයි. අට්ට ගත්තා. පරිස්සමට. හරි. කායි. අන්‍යයන්ගේ මල්ලට ගෝල දෙකේ තරඟය දැන් ආරම්භ කරනවා. එයාගේ මන්න තියෙන්නේ අඳුනා. මේ ගෝල තියෙනවා. දිමුගේ ගෝරේ ඕදි බීපා. හරි. දෙක මේ ගහන්න එපා කියන කකුලට නැත්තම් කකුල් බිම අත් දෙක ආරේ දෙකයි කකුල් දෙකම බිම තියන්න ඕනේ. අත් දෙක පිටිපස්සට බැඳ ගන්න ඕනේ. අත් දෙක පිටිපස්සට බැඳ ගන්න ඕනේ. තුන් දෙනා මිද ගන්නකෝ. හරි. තාරාව එක්ක කියන්න දන්නවද? දන්නවද තාරාව එක්ක කියන්න? අන්න විසිල් එකක් ගහනවා. එතකොට එන්න ඕනේ. හරිද? ඒ මොන් ගහනවා. එන්න. ඉක්මනින් ආංගල ගන්න. හොඳ අපුඩියක් ගහම අපේ චුටි ළමයින්.
පිටිකොටින් එළියට යන්න බෑ. පිටිකොටිය ඇතුළේ තියෙන්න ඕනේ. එකපාරකයි. ඉකරට අරන් යන්න බෑ. අවන්න වත් කරන්න එපා. පිටිපස්සේ. කකුල තියන්න බෑ බීම. පරිස්සමට එන්න. තව චුට්ටයි ලයින් එකට ළඟයි. හරි. ආවා නියමයි. සාරියත් පරිස්සම් කරගෙන රෝදෙන් පිට පනින්නෙත් නැතුව පාරෙන් පිට පනින්නෙත් නැතුව පිළිවෙලට අවසානය වෙනකල් යන්නයි තියෙන්නේ. පටන් ගත්තා. රෝදේ කරකෙන්න ඕනේ පිට පනින්න බෑ. දෙයක් කරන්න වෙයි. අවසන් මහා තරගය ආරම්භ වුණා. තරගය ක්‍රියාත්මකයි. කවුරුත් සැලෙන්නේ නැහැ. තියුණු තරගයක් යනවා. අංක 1ට ලොකු තරගයක් තිබුණා. මාරිය බිම වට්ට ගන්න එපා. බිම වලට තරගෙන් අයින් වෙන්න වෙනවා. වැඩි අයින් වෙන්න තරගෙන් කියලා යන්න. අවසන් තරගකාරිය ඒක එන්නේ අද. Ayam buman. Ayam buman. ඔන්න බලවෙනියා. දෙකයි තුනයි ඔන්න පටන් ගත්තා. දිව්වා. අන්න දිව්වා. හරි. දෙකයි තුනයි හතරයි. හරි. දෙකයි අල්ලන්න බෑ. අදින් අල්ලන්න බෑ. අල්ලන්න බෑ. තනින් කුඩු ගාවට යනකල් අල්ලන්න බෑ. ඉවරයි. දෙකයි තුනයි.
හොඳම බඩ තරඟය. Ready अरे मैं रेडी लो Adda. ඕන තරගයක් තියෙනවා එකට එක. Ready අවසන් මහා තරගයේ අවසන් තරගය. ජයග්‍රහණය ලබනවා. එයමයි. Ready? वो सेंटर का हरी अरे हां ओए बुरु करंडे टीम එක ready ද? Ready? अरे रेडी दे ready වෙන්න. ඔන්න පටන් ගත්තා. අදිමු. ඕ. අදින්න. ඔන්න පටන් ගත්තා. ready? हां मैं रेडी ओए मैं रेडी दे हरी ready ද? කඹැදීම අවසන් මහා තරගය. ඔන්න පටන් ගත්තා. අදිනවා. අත අඳලා බලලා තමන්ගේ පිටින්දව අඳුර ගන්න පුළුවන්ද කියලා බලමු. තමන්ගේ පිටින්දව හරියට අඳුර ගන්න ලැබෙයිද? අද ගෙදර යන්න ලැබෙයිද කියලා බලමු. අඳුරගත්තද? අඳුරගත්තද? ඔන්න එක කපල් ගන්න හරි අඳුරගත්තා වගේ. අපි බලමු හරියට පිරින්දව අඳුර ගන්න පුළුවන්කම ලැබෙයිද කියලා. නටන්න ඕනේ. හොඳට නටන්න ඕනේ. නටමු. කට්ටිය හොඳට නටමු. අද ඩොක්ටර්ලා ස්ට්‍රයික් එකනේ මේ වෙලාව තියෙන්නේ බලන්නකො.
මට හරිම අමාරුයි. ඒක තමයි. ආරකල් කවුරුත් නෙවෙයි. ආලේද. මොකද නැහැ නේද? උනක බලන්නේ මොකද? ඒ ආගෙන ඒ වැඩත් කරන්න පුළුවන් ඕකේ. මේක එහෙම පුළුවන් නේ.